ශ්‍රී ලංකාවේ බෞද්ධ සමාජයේ වඩාත් වැදගත් ආගමික වස්තුවක් වන පිරිත් කොටුව පිරිත් සජ්ජායනා සඳහා භාවිතා වන විශේෂ මණ්ඩපයකි. පිරිත් කොටුවේ මූලික අදහස වන්නේ භික්ෂූන් වහන්සේලා පිරිත් සජ්ජායනා සඳහා ආරක්ෂිත හා පූජනීය පරිසරයක් සපයන මණ්ඩපයක් සෑදීමය. මෙවැනි මණ්ඩපයන්ගේ උදාහරණයක් ලෙස පොළොන්නරුවේ නිශ්ශංකලතා මණ්ඩපය හැඳින්විය හැක. මෙම මණ්ඩපය රජතුමාගේ පිරිත් සජ්ජායනා සඳහා භාවිතා වූ අතර විශේෂිත ව්‍යුහයකින් යුක්තය. පුරාණයේදී පිරිත් මණ්ඩපය හෙවත් පිරිත් කොටුව වැඩි වශයෙන් සරසන ලද්දේ ගොක්කොළ, පොල්කොළ සහ කෙසෙල් පතුරු යොදාගෙනය. වර්තමානයේදී කඩදාසි, රෙජිෆෝම් ආදී විවිධ මාධ්‍යයන්ගෙන් හා විසිතුරු ලී කැටයම් වලින් සැරසිලි කරනු ලැබේ. මණ්ඩපය තුළ උඩුවියන් බැඳ එම වියනේ නූල් ලැද, නාදලු, බුලත් දලු, පුවක් මල්ලිති, ගොක්කොළ හා විවිධ මල් එල්ලා අලංකාර කිරීමද චාරිත්‍රයකි. මණ්ඩපයේ දොරටුව තබන්නේ නැගෙනහිර දිශාවටය. දකුණු දිශාවට තැබීමද සුදුසුය. මුහුණලා මණ්ඩපය තුළ ඉන්ද්‍රකීලය හෙවත් රජගහ නම් ගසක් සිටවනු ලබයි. බොහෝ පැතිවල රජගහට යොදාගන්නේ ලාබාල පුවක් ගසකි. නැතිනම් පුවක් පැලයකි. මණ්ඩපයේ ආසන පනවන්නේ රවුමටය. මුල් පුටු නමින් හැඳින්වෙන ප්‍රධාන ආසන දිකට පිටුපසින් ඉන්ද්‍රකීලය හෙවත් රජගස සිටුවන්නේය. ඊමාදී වැදගත් කටයුතු කරන්නේ එතැන් සිටය. ධාතු සහ පිරිත් කරනු ලබන පූජා ද්‍රව්‍ය තැබීමට වෙනම ආසනයක් තබනු ලැබේ. පිරිත් කිරීම සඳහා ගොක්කොළ වලින් සරසන ලද අලුත් පැන් කලයක් අනිවාර්යයෙන් තබනු ලැබේ. අතීතයේදී ත්‍රිවිධ බය දුරු කිරීම සඳහා පිරිත් දේශනය පැවැත් වූ අතර පසු කාලීනව විවිධ වූ අරමුණු ඉටු කර ගැනීම සඳහා පිරිත් දේශන පවත්වනු ලබන බව පෙනේ. නිවසක් ඉදිකිරීමට මුල් කළ තබන විට නිවස ඉදිකර ගෙවැදීම අමනුෂ්‍ය බය, භූත දෝෂ, යක්ෂ දෝෂ පළවා හැරීමට බෞද්ධයින් වැඩි වශයෙන් යොදාගන්නේ පිරිත් දේශනාවයි. මෙවැනි පෞරාණික හා සංස්කෘතික කරුණු දැනගැනීමට අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් අයෙකුට මෙම තොරතුරු දැනගැනීමට මෙම වීඩියෝව ෂෙයා කරන්න.